මදුරා දේවිය සුන්දර. ಜನಪ್ರವಾದ ಅನುವ ವಿಜಯ ಕುಮಾರು ರಜವನ ವಿಠ ಕುಯನಿಗೆ ಪರಪುರೆ ಯಕ್ಷ ಗೋತ್ರಿಕ ರಾಜಧಾನಿಯ ಮೆಮ ದಿಮುಲಾಗಲ ಖಂಡಗಟಿಯ ಕೇಂದ್ರ ಕರಗಿನ ಬಿಹಿದು ದಿವು ಬವ ವಿಶ್ವಾಸ ಖರೆ ಪಂಡುಕಾಬೆ ಕುಬುರದ ಮೇ ಶಿವಸರ ಕ್ಲಾಸೆ ಕಲಬವ ಮಹಾವಜ್ರೆ ಸನಾನ್ಯ ಕ್ರಿಸ್ತಪೂರ್ವ ಸುಂಗನ ದಿವಸೆ ಭಿಕ್ಷುನ್ ವහන්සේලා මෙහි ලෙන්නොල වාසය කොට ඇති බව බ්‍රහ්මී සෙල්ලිපි වලින් අනාවරණය වේ. පොළොන්නරු යුගයේදී ක්‍රිස්තු වර්ෂ 12 මහා පෙරපුම් රජුගේ බිසවක වන සුන්දරා මහා දේවිය විසින් දිමුලාගල පර්වතයේ ගල්ලෙන් 500ක්ද පොකුණු හා පිළිමද දාගැබ් කරවා සංඝයා හට පූජා කළ බව සඳහන් වී ඇත. අනුරපුර යුගයේ සිට ක්‍රමික විකාශනයක් සහිත පැවත පබ්බත විහාර සංකීර්ණ බව පැහැදිලි වේ. දෝල පබ්බත උදුම්බරාගින් දුමරත පබ්බත දිමුලාගිරි විහාර. දෝලකරුවන් බලා සිටින බව ස්ත්‍රීනි. සෑ මහරජතුමනි. මෞන් මහත් විනිශ්චිත පත්‍රය ඇති බව මට පෙනේ දේවිය. දෝල පබ්බත දූමරක්ක පබ්බත උදුම්බරාගිරි විහාරය දිමුලාගල පුරාණය දෝලකරුවන් ඔබලා ලැහැස්ති. දොලකරුවනි අවසර ලැබෙනවා. මේ දේවිය නුඹට නොඇසේද නුඹට නොපෙනේද මේ සොඳුරු දසුන්. මේ පුණ්‍ය භූමිය තුළ අද යම් කිසිවක් සිදුවන බව අපට පෙනේ මහරජතුමනි. එසේ දේවිය උපුලාගල පුරාවත දිවෙන මග නම් දෝල පබ්බත දූමරක්ක පබ්බත උදුම්බරාගිරි මහා විහාරය අවසර ලැබෙනවා. නුඹලාට බොහොම ස්තුතියි දොලකරුවෝ. එසේනම් යා යුතුව තිබෙනවා මහා සංඝ රජු වඩින දිශාව. අවසරයි අපේ හාමුදුරුවනේ. දිමුලාගල වට පුරාවත ජනයා වේද කිරින කිරීමටයි රජතුමාගේ අදහස. දේවිය නුඹ කෙසේමද? එසේ මහරජතුමනි. එසේනම් අවසරයි හාමුදුරුවනේ. කල්යාණිවතී බිසව ලීලාවතී මහා රජින මෙන් මහා සුන්දර දේවියද මාගේ දේවියද මහා දන් පින් කිරීමට කැමැත්තක් ඇති බව මා දන්නෙමි. නෂ්ට අවශේෂව ගිය මහා ජාතියේ අභිමානයේ කියන කතා බලා සිටිනවා. ඒ ගල් කණු වලට කතා කරන්නට පුළුවන් නම් අප එහෙත් යා යුතුව තිබෙනවා. එසේ මහරජතුමනි. එසේනම් අප හනික එහි යා යුතුය දේවිය. නුඹට මේ සමන සිහිල් සුලන් ගැනීම සතුටක් දැනෙන්නේද? එසේ මහරජතුමනි. මාහට මහත් සතුටක් දැනේ මහරජතුමනි. දෝල පබ්බත දූමරක්ක පබ්බත උදුම්බරාගිරි විහාරය සැලලි රු දැකුමෙන් කියන්නට වෙන්නේ නැති පෙරහැර මග බලා සිටින්නේ. ඕන් අප එනතුරු බලා සිටිනවා වෙන්නට පුළුවන්. මදුරා දේවිය උයන් කෙලියට ගිය බව නුඹ නොදන්නේද බිසව? එසේ මහරජතුමනි. නුඹට නොපෙනේද ඒ සොඳුරු දසුන්? නුඹට නොසේද ඒ මනාවදන ශිල්පියන්ගේ හඩ? එසේ මහරජතුමනි. මාහට මහත් ප්‍රතියක් දැනේ මහරජතුමනි. මහා සාගරුවන මේ උදුම්බරාගිරි පුරාවත තුළ අද යම් කිසිවක් සිදුවන බව මාහට දැනේ උදුම්බරා මහරජතුමනි. දේවිය උයන් කෙලියට පැමිණ ඇතිසේ සුන්වාසේ දන්නවා. මහරජනා තා සැලකර සිටියේද මහා සංඝරජාණන් වහන්සේලාට රජතුමා බිසවුන් සමග මෙහි සැපත් වන බව. සේ රජතුමා බලලී ගිය දෝල පබ්බත දූමරක්ක පබ්බත උදුම්බරාගිරි විහාරය දිමුලාගල විහාරයේ වත උන්වහන්සේලා මෙහි රැඳී සිටිනවා වෙන්නට පුළුවන්. ඔතුන්න මහා සංඝරජාණන් වහන්සේගේ පාමුල ලැබිය යුතුයි. රජකමට වඩා බෞද්ධ ශාසනය දැක ගන්නා මහා භික්ෂූන් වහන්සේලාගෙන් අවසරයි දිමුලාගල දෝල පබ්බත ඉතිහාසයේ දූමරක්ක පබ්බත උදුම්බරාගිරි විහාරය විසවුන් වහන්සේ. අද දින ලෝක සුවිශේෂී දිනයක් වන බව නුඹලා දන්නවාද?
ඔබ දන්නවාද ලොව ගෝත්‍රිකයන් පුතෙකුත් සිටියක් ඔවුන් වදින පුදුන අය නොවේ. ඔවුන් අදාන අය නෙවේ. නමුත් අපේ රටේ බණ්ඩාර දෙවිවරුන් හා සමාන පරිණාමයේ දෙවිවරුන් මේ ගෝත්‍රිකයන්ගෙන් පැවතෙන. ඔබලා දන්නේද මේ පුණ්‍ය භූමියේ ගෝත්‍රිකයන්ගේ පරිණාමයෙන් සිටින මහා සංඝ හිමි නමක් දිමුලාගල මහා නායක උන්වහන්සේ බව වැඩ ඉන්න බව ඔබලා දන්නේද? රණ්‍යා නැත. නුඹ කුමක් කළේද මේ රාජ භවනයේ මෙතෙක්? නුඹ මිසදලියෝ කෙසේ වෙලාවකට මත් අවසර මාත්‍රා කරනවා. රජවරුන්ගේ පාදස්පර්ශයෙන් විරාජමානව රාජ්‍ය විචාලන කල්හි දෙවන පෑතිස් මුටසීව පඬු අබා පණ්ඩුකාභය තම මාමාවරුන්ගේ දිවි රැක ගැනීම සඳහා චේතිය නම් යක්ෂයා විසින්ද මානව පරිණාමයේ මුල් යුගයේ සිට දිඹුලාගල ගිරි සිකරයේ වැදි ගෝත්‍රිකයන් බුදුන් මහියංගනයට වැඩි කල්හි දිඹුලාගල ගිරි සිකරයේ පිහිටා ඇති ඖෂධ පොකුණ එකල ජීවත් වූ මිනිසුන් හට දීර්ඝ ආයුෂ ලබා දුන් බවද වැදි ගෝත්‍රිකයන් මෙම පොකුණෙන් ස්නානය කිරීම ඔවුන්ට දීර්ඝ ආයුෂ ලැබෙන බව ඔවුන්ට විශ්වාසයකි. පළවෙනි පරාක්‍රම බාහු රජ සමයේද දිඹුලාගල නම් වූ මහා ආරණ්‍ය සේනාසනයේ ඔවුන් විසින් සිදු කරන ලද පිළිම දාගැබ් වැව් අමුණු මෙන්ම ශ්‍රී කාශ්‍යප මහා පිරිවන කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ දුරීව ග්‍රන්ථ දුරීව වැඩ සිටීම සඳහා මේ සිරිලක පවතිනා වූ මෙම පිරිවෙනෙහි ජාත්‍යන්තර සම්බන්ධතා පැවති බව සඳහන් වේ. එදවස පළවැනි විජයබා රජු ආගමික පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා එවකට උපසම්පදා භික්ෂූන් නොමැති වීමෙන් මේ වන විට කාම්බෝජය, ලාවෝසය, තායිවානය, රාමඤ්ඤ දේශය මනාව බෞද්ධ පුනර්ජීවයක් ඇති වී තිබුණි. රාමඤ්ඤ දේශය රජ කරවන ලද අනුරුද්ධ නම් රජතෙමේ 1144 මෙම කාල වකවානුවේදී ධර්මදූත කණ්ඩායම්ෙහි ප්‍රවිෂ්ඨ වූ බව සඳහන්ය.
वर्ष 1153 වන පරාක්‍රම බාහු රජතුමා දිඹුලාගල මහා කාශ්‍යප නරුව ලතා මණ්ඩපය රැස් කළ වූ බවද සඳහන් වේ. මෙදවස නාමල් පොකුණ රජමහා විහාරස්ස භූමියේ නස්තාවශේෂ බවට පත්ව ඇති පෙර පැවති මහා කාශ්‍යප පිරිවන පැවති බවද ගුරුළු ගෝමි විද්‍යා චක්‍රවර්ති යන පඬිවරුන් මෙහි ග්‍රන්ථකරණයේ යෙදුන බවද සඳහන් වේ. දිඹුලාගල විහාරයේ ඓතිහාසික වැලලේගී පුරාණයේ කීම සඳහා මේ ජලාශයෙන් අප ඊතර වී යා යුතු තිබෙනවා. තොටුපළ පරුකාරුවන්ට කියව රජතුමා සහ බිසවුන් පරිස්සමින් ඊතර කරවන්නට කියා. එසේ රජතුමා දේවිය මේ වැලලේගී ඉතිහාසය දිඹුලාගල අනුරපුර යුගයේ පොළොන්නරු යුගයේ පොළොතිසිපුර යුගයේ දෙවන පෑතිස් මුටසීව පණ්ඩුකාභය රජකම ගැනීම සඳහා තම මාමාවරුන්ගෙන් දිවි බේරා ගැනීමට වෙරදුන් අන්න අර පසුපසින් පෙරෙන මහා භගවලසුන්ගෙන් පිරි මහා වනාන්තරේ පසු කර අපි ආයත. සුන්දර මහා දේවිය නුඹ ගල්කණු ඉදිකිරීම සඳහා මහා සංඝයාණන්ට කිව් බව මා මතක තිබෙනවා. සේ මහරජතුමනි 500ක් දිනාට සතර දිග්භාගයෙන් වඩින ලද්දා ඔබ භික්ෂුන් වහන්සේලාට ගල්කුටි ඉදිකිරීම සඳහා ඔබ මහා සංගරුවන කැමති කරගත්තා නේද? සේ රජතුමනි මා සිතුවේ අර පෙනෙන ගිරි ශිඛරයේ ඒ කුටි 500 ඉදිකිරීම සුදුසු බවයි රජතුමනි. පළවෙනි විජයබා රජ දවස උපසම්පදා භික්ෂුන් වහන්සේලා මෙහි නොසිටිය බව ඔබ දන්නේද? එසේ මහරජතුමනි. එසේනම් අර පෙනෙන සිංහලේ මහා අවසන් රහතන් වහන්සේ විසූ මලිය දේව රහතන් වහන්සේ දෙසූ පැත්තට අප ගමන් කර යුතු තිබෙනවා. මහා රුදුරු වනසතුන් නිසා අපට හියා නොහැක. රටවැසියන් නඩකර සිටිනවා එහි යාම ඉතාම භයානක බව. නුඹ මහා නායකවරුන්ගෙන් බිසෝවරුන් අවසර ගත්තා නේද මදුරා දේවිය ගල්කුටි 500ක් ඉදිකිරීම සඳහා? එසේ දේවියන් වහන්සේ ලීලාවතී කල්යාණි රජිනමින් නුඹලා දෙදෙනාද බුද්ධ ශාසනයේ චිරස්තිය සඳහා මහත් දේ කළ බව මා දනිමි. සේ මහරජතුමනි. මේ නොගැඹුරු ජලය මත පාවෙන පාසිමෙන් අපගේ සිතුවිලිද අහස් කුස ඈතට දිව යන්නේ. ඔබ කුමක් සිතන්නේ? මෙනම් මිතා මනලම් දසුනක් රජතුමනි. නුඹ ප්‍රීතියෙන්ද? සේ මහරජතුමනි. මදුරාවනේ නුඹේ තත්ත්වය කෙසේද? මාත් ප්‍රීතියෙන් සිටිමි රජතුමනි. උදුම්බරාගිරි පබ්බතේ දීපයක් අට ගායනා කරා කියලා දැක්ුණා. දිව්‍යාංගනාවන් පැරසී සිටි යෝන් ගායනා කරන්නේ ඒ නිර්මාණ ඔබට නැහැ. පුරාවත ගැන යමක් කීමට ඔබට අවසර ලැබෙනවා. එහෙමයි රජතුමනි. එහෙම අයලස් ඉෂ්ට කරන්නම් රජතුමනි. මෙම විහාරස්ථානයට තායිලන්ත දූත පිරිසක් පැමිණි බවද එහි එක් කුමරෙකු මෙහි සඳහන් පිරිවෙනෙහි අධ්‍යාපනය ලැබූ බවද සඳහන් වේ. දිඹුලාගල උදුම්බරාගිරෙහිදී සිව් දෙසින් වඩින ලද මහා සංගරුවන හට ලෙන් කුටි 500ක් ඉදිකිරීමට අභිප්‍රායක් ඇති බව මහා සුන්දර දේවී සහ රජතුමා සැලකරන සිටි වග නම් දිඹුලාගල පුරාවත නම් වූ දෝල පබ්බත ධූම රක්ක පබ්බත වූ උදුම්බරාගිරි විහාර පබ්බත නම් වූ වර්තමානයේදී දිඹුලාගිරි විහාරය නම් වූ මෙසේ ප්‍රකාශ කර සිටින වග නම් දිඹුලාගිරි උදානය ඈතින් වලු ලබන ගිරි සිකරය දෙස නඩ නමස්කාර කර සිටින වග නම් දේශයේ ජනී ජනයාට වෙන්න මහා රජතුමාටද
පෙර රහතන් වහන්සේලා වැඩ සිටි මේ පුණ්‍ය භූමිය අනාගතයේදී දේව්‍ය මහත් අරදරින් පිළිගනු ඇත මේ මහා ජල කඳ. මාගේ අමාත්‍යවරුනි කපරට වැසියන්ට ප්‍රකාශ කර සිටව තිබුණාගේ පුරාවට දුපරත් පප්පත දෝලපත්තේ යනුවෙන් ඉතිහාසයේ හයුණු මේ මහා ජල කඳ සමග අපද නැගී සිටින්නු තිබුණාගල සිට තදනත්තානි තානි නතේතයක් තානි දානා තදනත්තානි තානි නතේතයි නන්දානා නින්දගමක ආමබොල බන්දතුරං අලිවංගුව තදාලා ඉන්දයතන දේවාලේ තදාලා ආමබොල දෙවිරන්නඩු තනනත්තානි තානි නතේතයත් තානි තානා තනනත්තානි තානි නතේතනි නන්තානා ආමපොල වෙද දෙවියෝ උපන්නේ රසක් කපාගසකන මරාලාවගේ නයගාමි හැරයන් සුලම්මිය පැණි බිලා ගියාවගේ නටවංගලු දෙවි විවියන ගියාවගේ තනනත්තානි තානි නතේතයත් තානි තානා තනනත්තානි තානි නතේතයි නන්දානා අලෝගොල්ලේ පෙර මුදුනේ රන්දෙනියේ බැලමුවත අලෝකෝ බරපැටි ගෝමන දුරුවත බුදුවන දෙවියන්ට දලදුන්නු අයත තනනත්තානි තානි නතේතයත් තානි තානා තනනත්තානි තානි නතේතයි නන්දානා කොකාතරෙන් පියාතරෙන් දෙවියෝ වෙලවෙට වඩින්න රණදිර වෙත් මරිය දේත ඉසවට මුදුරන් වඩින්න අතේ සිටියන බුලත් නතෙන් අපට පවන්සේ වඩින්න නමස්කාර දීවැන්දේ මේ බුලත් ඥාන මට ලැබෙන්න හරිතලාතාවෙන් පැපත් තුරුලිය උරුළු ගීත නද දෙසවන නීරිය මේඝවලා දෙන පිණිකැට සිසිලය උදුම්බරගිරි පබ්බතයෙන් දෙවිවරු පිටවිය තුම්රක් පව්වේරා තුන් වැඩ සිටියුගයේ විජය අබාලිරිරු රජ කළ ඒ සමයේ දුම්රක් පව්ව අග නගරය පුරවරයේ කිත
කිතු ගොස පැතුරුණා ඉන්පසු එළ දෙරණේ සම්බුදු පාස බැබළුණු මුළු සිව්හෙළයේ විජය අපා රජකම් කළ ඒ සමයේ උතුම්බර ඉරිපව්ව අගනගරය පුරවරයේ කිතු ගොස පැතුරුණා ඉන්පසු හෙළ දෙරණේ බුදුමින් රස බොජුන් රජු සැප වළඳනවා සුන්දර දේවී රජ අගමේ සිය වෙනවා දැහැමෙන් සෙමෙන් රජු පාලනේ ගෙනියනවා දින සති මාස අවුරුදු දැන් ගත වෙනවා අලුයම් යාමේ රජුගේ සිත කැළඹෙන්නේ කැළඹුණු සිතින් රජු නින්දෙන් පිබිදෙන්නේ සුන්දර දේවී හට රජු මෙය පවසන්නේ ගල් කුටි හදන්තයි රජු සියට එන්නේ මේ වැඩ වාසය කළ බව රජතුමා දන්නේද? කෝශල දේවී ඒ විතරක් නෙමෙයි කුට කන්න 30ක් කිසිම වැඩ සිටිය රහතන් වහන්සේ. භික්ෂුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට තව බොහෝ දුරද රජතුමනි? සුන්දර දේවිය දුරනම් කිමෙක්දයි මා නොදනිමි. ජීවිතයේ දුර දිගපළ මීමට මට නොහැකි. කෝශලා දේවිය මා දන්නා පරිද්දෙන් ආරණ්‍ය භික්ෂුන් වහන්සේලා මේ වනාසපයේ සිටින බව නම් මා දනිමි. එසේනම් ඒකායනෝ යම් භික්ඛවේ මංගෝ සත්තානං විසුද්ධියා දේවානං සමතික්කමායා දුක්ඛ දෝමනස්සං භික්ෂූන් සිටින බව අප කලින් දැන සිටියා. එසේනම් අපේ හියා යුතුය. අවසරයි ස්වාමීනි, අවසරයි ස්වාමීනි, අවසරයි ස්වාමීනි. සුවපත් දේවින් වහන්සේලා සමග කින්වත් මහරජතුමනි යම් හේතුවක් නිසා මෙහාට ආවේ කිමෙක්ද? අවසරයි ස්වාමින් වහන්සේ අපගේ හිත් දූෂ්‍ය වී ඇති බැවින් හිත සංසුන් කර ගැනීම සඳහා ඔබ වහන්සේ වෙත පැමිණි. බිසවුන් වහන්සේ වන්ද නමස්කාර කරන්න. කෝශලා දේවිය වන්ද නමස්කාර කරන්න. මා ඔබලාට මහා බලගතු වාසනාවන්ත නිරෝගී සුවය සඳහා මා ළඟ දිව්‍ය ඖෂධයක් ඇති. එය සත්‍යයි අද්දුටුවයි ඒකාන්තයි. අපේ හාමුදුරුවනේ කුමක්ද ඒ ඖෂධය? ලෝතුරා තථාගත සම්මා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සත්‍ය පිරිත් ධර්මයේ හැරුණකොට මේ ලෝක සත්‍යයට වෙන දිව්‍ය ඖෂධයක් නැත. එසේය ස්වාමීන් වහන්සේ. එසේය ස්වාමීන් වහන්සේ. ඉන්නත් මහරජාණන් මේ ඉසව්වේ තියෙනවා හඳ පහන් විල නැමැති විලක් තියෙනවා. ඒ විලට ගොස් මා ඔබලාට මේ දිව්‍ය ඖෂධයේ ඒ විල මතේදී මා ඔබට ලබා දෙනවා. දීලා එසේය. රජු සහ බිසව තොටුපොළ වෙත පැමිණෙන බව තොටියන්ට දැනුම් දෙව. එසේය. අවසර ලැබෙනවා.
දේවිය පැමිණ තියෙනවා. කෝසිලා දේවිය. ඔබට පෙනේද මේ දසුන්? ඔබට ඇසේ මේ සුන්දර දසුන්? ඔබට නොපෙනේද මේ සුන්දර දසුන් දේවිය? දිඹුලාගල පුරාවත තුල ගලඩේ ගිය ඉතිහාසයක් තිබෙන බව කෝසිලා නුඹ නොදන්නවාද? සුන්දර දේවිය නුඹ දන්නවා නේද? එසේ ස්වාමීනි. නුඹ මගෙන් අසා සිටියා මේ සුන්දර තොටුපොළ වෙත පැමිණ එසඟ වී ඇති අනුරපුර පොළොන්නරු යුගවල මෙන්ම මුතසීව කඳු අබා සද්ධාතිස්යන් ගැමුණු සුන්දර දේවි සුගලා දේවි මෙහි රහතන් වහන්සේලා වෙනුවෙන් ගල්කොටි 500ක් එසමෙහි පිළිකර බව පෙරදා දුටු සිහිනයේදී නුඹ මා සමග විචාර බව මතකද? ඒ ස්වාමීනි. මහා සංඝයා වහන්සේ මහා නාහිමි ළඟට ගොස් වැඳ නමස්කාර කර සුන්දර දේවිය නුඹ කුමක්ද එදා ඉල්ලා සිටියේ? එම රහතන් වහන්සේලාට ගල්කුටි 500ක් පිළිකරීමට අවශ්‍ය බව නොවේද? මහා සුන්දර දේවිය. එසේනම් සතර දිග්භාගයෙන් වඩින ලද්දා වූ මහා සංඝරුවන වෙත ප්‍රදානුබුලා සිහිනෙන් දුටු දෙය මහා නාහිමියන් ඉදිරියේ සපත කළ මහා පෙරහැර. එසේනම් මේ ගෝත්‍රිකයන්ටද එහි උරුම තිබෙනකම උරුමයක් ඇති බව මාද දනිමි. එයට ගියාව තුළ පඬු අබා පණ්ඩුකාභය තමාගේ මාමාවරුන් රාජ්‍ය බේරා ගැනීම සඳහා මෙන්න මේ අවධියේ තමයි මෙන්න මේ ස්ථානයේ තමයි අවශ්‍ය රැකවරණය දුන්නේ. දිඹුලාගල කියනකොට මෙන්න මේ සුන්දර විල අපට අමතක කරන්නට බෑ. දුම්රත් පබ්බත දෝල පබ්බත නම් මෙදා හඳුන්වු උදුම්බරා ගිරිය ඉතිහාසයේ කතා කරනකොට මෙන්න මෙතන තිබ්බ සුන්දර විලෙන් තමයි රජු ආරක්ෂාව පතා පැමිණියේ. එදා තිබුණු මේද නදිය එහෙම නැත්නම් මේද ඇල මාර්ගය මෙන්න මෙතනින් තමයි පෙරදිග ධාන්‍යාගාරයට නාවික යාත්‍රා පිටත් කර හැරියා බව ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් වන්නේ. ඖෂධ පොකුණ බුදුරජුන් මයංගනේට වැඩි සමයෙහි මේ පොකුණෙන් ස්නානය කළ උන්ට දීර්ඝායුෂ ලැබුණ බව නුඹලා නොදන්නවා නොවේ? දනි ස්වාමීනි. සේනම් එතෙන් පටන් දිඹුලාගල මහා කශ්‍යප රහතන් වහන්සේ අන්න අර පෙළ නිසව්වේ සුන්දර විට බලන්න කොතරම් සුන්දරද? කොහොමද මේ බලන්න මහා කාශ්‍යප රහතුන් වැඩ සිටි දේශේ අරිය ධම්ම හිමි කූටකන්න තිස්ස මහා රහතන් වහන්සේ වැඩ සිටි දේශේ එදා ලතා මණ්ඩපයේට පළවෙනි පරාක්‍රම බාහු සෙවකට පැවති ධර්ම සංගායනාව විස්තර ඇසීමට. එනම් මේ මහත් ඵල මහත් දානිසංස දෙන්නා වූ ඒ මහා බුද්ධාන්තයේ පිළිබඳව මේ ගෝත්‍රිකයන් නම් නුඹලා අපට වඩා දෙයක් දන්න බව දනි. නුඹලාගේ පපු කනත්ත තුල හෙළය උරුමේ තියෙන බවද විසවුන් දන්නා බවද මම දනිමි. එසේනම් හෙළය මුල් උරුමකාරයන් වූ මෙම ගෝත්‍රිකයන් අප රැක බලාගත යුතු බව ඔබ නොසිතන්නේද සුන්දර දේවිය? එසේ ස්වාමීනි. එසේනම් වැව් පොකුණු තනවා වටදා ගෙවල් විසව පොකුණු හෙළයේ මහා කලා නිදිය අනුරපුර පොළොන්නරු යුග වලින් සන්දිස්ථානයේ මාරුවන අවස්ථාවේදී සුන්දර වූ උදුම්බරා ගිරිය සිට අප සඳ පහන් විල සඳ පායන විට පහන් වන්නා වූ විල එදා සඳ පහන් විල නම් නැති නේද? එසේ ස්වාමීනි. සුන්දරා දේවිය. එසේ ස්වාමීනි. එසේනම් වැව් පොකුණු තනා සද්දා තිස්සයන් දුටු ගැමුණු රට එක්සේසත් කළ විට සද්දා තිස්සයන්ට ඔහු පසුව තමයි ලජ්ජා තිස්ස සද්දා තිස්ස බවට පත් වුණා. ඔහුට කිව්වා විසෝවරුන්ට කිව්වා දුටු ගැමුණු රජතුමා අනකඩා එදා විහෙර විහාර සදා
අටකොටු වපුරා මහා ජලාශ තනන්නේ කියලා මේ තිබෙන්නේ අපේ දැස්මානේ මේ ජලාශය. එසේනම් සඳ පහන් විලට අප පැමිණි ඇති බව දනිමි. කොටු පොළෙන් එගොඩ විය යුතු බව දනිමි. එසේනම් හෙළ දෙරණේ දිමුලාගල පුරා වත උපන් ජනී ජනයා වෙත ප්‍රකාශ කිරීමට නම් මාගේ බිසුන් මාගේ සුන්දර බිසුන් නුඹලාට මහත් අභිප්‍රායක් මහත් කැපවීමක් තිබෙනවා අපේ වැළලී ගිය ශල උරුමය නැවත මේ භූමියේ ස්ථාපිත කිරීම. එසේනම් අර පෙනෙන දූපතට අප යා යුතුය. එම මහා හිමි නමකින් අප සුවපත් කිරීම සඳහා ධර්මයේ නැමැති ඖෂධය දේශනා කරන ලද බුදුන්ගේ ධර්මයේ ලබා ගැනීම සඳහා අප එහි යා යුතුයි. රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිවිසෝ භගවාන් අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ මහරස්ස පරාජයෝ උද්ඝෝෂයුන් දේවගණාපසන්නායේ තේන සත්‍යේන ජයස්සුතියං ජයෝ මුනින්දස්ස සුභෝධි මුහුලේ අවෝසි මහරස්ස පරාජයෝ උද්ඝෝෂයුන් දේවගණාපසන්නායේ තේන සත්‍යේන ජයස්සුතියං
රජතුමනි කුමක්ද මේ වෙනස? මේ වනපිටේ ඇසෙන හඬ කෙවුලන්ගේ නොවේ නම් රුදුරු වනසතුන්ගේ හඬ මේ ඇසෙන්නේ මහා සුන්දර දේවිය ඔබ නිවැරදි. මේ සුන්දර වනපෙතේ සොඳුරු බව වගේම ගැඹුරින් තියෙන යථාර්ථය නම් ජීවිතය පිළිබඳ තියෙන යථාර්ථයයි දේවිය. මේ ඇසෙන හඬ ජීවිතේ දෝංකාරයයි. එසේ ප්‍රිය දේවිය කෝසලා දේවිය ඔබ දන්නේද? මේ සොඳුරු වනපතිය සංගවේදී ජීවිතය යථාර්ථය රහස. රජතුමනි මේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටින බව මා දනිමි. සුන්දර දේවිය භික්ෂුන් වහන්සේලා විතරක් නොව අතීතයේ සමයෙහි රහතන් වහන්සේලාද දිඹුලාගල විහාර පබ්බතේ වැඩ සිටි බව නුඹ නොදන්නේද? එසේ රජතුමනි මා දනිමි. එසේනම් සුන්දර දේවිය එසේනම් කෝශිලා දේවිය අපි ඒ ආයතන තිබෙනවා. සෙබළුන්ට කියන්න අන කරන්න කියලා වෙලා භික්ෂුන් වහන්සේ සොයලා රජු සහ බිෂප් ප්‍රතිෂ්ඨ වෙනවා කියලා. දීරණි නුඹට යන්න පුළුවන් දැන්. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ ඉරට පුළුවන් දගිරලොන් අල්ලන්න පසට පුළුවන් වවුන් අල්ලන්න බලට පුළුවන් බබරු අල්ලන්න අපට පුළුවන්
පෙරදා නුඹට මතකද සුන්දරා දේවී බිසව මා සමග විචාරුවා නාමල් පොකුණට යන ගමන ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේ සිට අනුරාධපුර පොළොන්නරු යුගවලදී මේ ස්ථානය ඉතාම වැදගත් ස්ථානයක් වුණා. වටදා ගෙවල්, පෝය ගෙවල්, ඒ වගේම මෙතන තිබ්බ පැරණි පිරිවණක්. මේ පිරිවණ තමයි මහා කශ්‍යප පිරිවණ කියලා කිව්වේ. මේ පිරිවණේ ගුරුළුගෝමි පඬිතුයන් හිටියා. අමාවතර වගේ ග්‍රන්ථයන් සිද්ධ කරේ මෙතන. ඉතින් මේ ස්ථානේ ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා පළවෙනි විජයබහ පළවෙනි පරාක්‍රම බාහු රජුන් විසින් මේ ස්ථාන ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. අනුරාධපුර යුගයේ මහාවාසයේ සඳහන් වන පරිදි පණ්ඩුකාභය රජකුමරුට ආරක්ෂාව සැපයලා තියෙන්නේ මෙතන. මෙතන තමයි චේතිය කියන යක්ෂයා, කාලදේවල චේතිය කියන යක්ෂයා ඉඳලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මෙතන සුවිශේෂී වටිනාකමක් තියෙනවා. තායිලන්ත පාලි බෞද්ධ පිරිවණක කුමාරයෙක් මෙහි අධ්‍යාපනය ලැබලා තියෙනවා ශ්‍රී කාශ්‍යප පිරිවණේ කියලා. ඉතින් මේ පිරිවණ අද දිඹුලාගල කියනවා ශ්‍රී කාශ්‍යප පිරිවණ කියලා. ඉතින් අපි බලමු නාමල් පොකුණේ තියෙන සිද්ධාස්ථාන ළඟට ගිහිල්ලා මේ ගැන විචාරන්න. පණ්ඩුකාභය කුමරු තම මාමාවරුන්ගෙන් ජීවිතය බේරා ගැනීම සඳහා අන්න අර ගිරිසිකරේ තමයි සැඟවී හිටියේ. මෙතන ඉඳලා තමයි පණ්ඩුකාභය කුමාරයා රාජපාප්තිය සඳහා රාජාප්තිය සඳහා සගන් මෙහෙපු ස්ථානේ. මේ ස්ථානේ චිත්‍රා කාලදේව කියලා යක්ෂ යෝධෙක් සිටියා. උන් තමයි කුමරු කුඩා කල ආරක්ෂා කරේ රාජප්‍රාප්තියට එනකම්. අර ඈත පෙනෙන්නේ රුවන්වැලිසෑය කොත්කැරැල්ල. එසේනම් සුන්දරා දේවී කියපු දේ මාගේ මනසේ මතකයට රැඳී තිබෙනවා නම් මේ ස්ථානයේ අනුරාධපුර පොළොන්නරු යුගවල රාජවරුන්ගේ පාද ස්පර්ශය ලැබූ ස්ථානයක්. නාමල් පොකුණ. පළවෙනි පරකුම්බා, පළවෙනි විජයබාහු වෙනි ශ්‍රේෂ්ඨ නරවිරුවන් මේ ස්ථානයේ ප්‍රතිසංස්කරණය කරා විතරක් නෙවෙයි, මේ ස්ථානයේ රාජත්වයෙන් පරසතුරු ආක්‍රමණයන්හි උදුම්බරා ගිරියට සමීපව තිබෙනා වූ මේ භූමිය පාවිච්චි කරා තමාගේ ආරක්ෂාව සඳහා. අපි දන්නවා මෙතන වටිනාකමක් තියෙනවා. ගුරුළුගෝමි, ආර්ය චක්‍රවර්ති වගේ මහා පඬිවරුන් මෙතන මහා ග්‍රන්ථ රාශියක් කරා. ගිහි පඬිවරුන්, ඒ වගේම පැවිදි රහතන් වහන්සේලා, කූටකර්ණ තිස්ස වගේ රහතන් වහන්සේලා මේ ස්ථානයේ වැඩ සිටියා. අපි බලමු අද්දෝවනේගල් බෝධිගරවල් අද්දෝවනය කරන ස්ථාන, සඳකඩ පහන්, පුවරු ලිපි, ඒ වගේම සෙල් ලිපි, පිළිම ගෙවල්, නටබුන් වූ ආගමික ස්ථාන රාශියක් දැක බලා ගන්න තියෙනවා. එහෙනම් ඔබට යාමට අවසර තිබෙනවා දනුව මා සමග. ඊටපස්සේ යන හැන්දේ යාමේ සවස් කාලයේ ළඟ වෙන නිසා රුධිර වන සතුන් බොහොමයි මේ වන ඉසව්වේ. එසේ රජු. අප ඉක්මන් ගමනින් යාවේ. ඔබ මගේ බිසවගේ කුළුපගම මිතුරිය බව මා දන්නවා. එසේ රජු. මා වනාන්තරයේ සැරිසරන සෑම අවස්ථාවකදීම දනුව රෙහි සිටියා. එසේනම් සතර දිග්භාගයෙන් වඩිනා ලද මහා සංඝයා රහතන් වහන්සේලා හට ගල් කුටි ඉදිකර ගැනීම සඳහා මහා රහතන් වහන්සේලා මහා නාහිමියන්ගේ අවසර ඉල්ලූ බව දනුවට මතක තිබෙනවා. මතක රජුනේ. මහා නාහිමියන්ගේ අවසරගෙන මහා සුන්දරා දේවියට අවසරය ලබා දුන් බව නුඹට මතකද? මතක රජුනේ. එසේනම් අනුරාධපුර පොළොන්නරු යුගවල ආදස්පර්ශයෙන් රාජරාජ මහා මාත්‍රීගෙන් පාදස්පර්ශල භූමිකයි දන්නව පිටින්නේ. එසේ රජු. දනුව නුඹට පෙනෙනවාද මේ බලකොටුවක ආශ්‍රයෙන් එකන බැඳවීමක් සම්බා තියෙන ශිලාමය ප්‍රාකාරයක්. එසේ රජු. අන්න අර පේන ප්‍රාකාරය. මෙන්න මේක තමයි පෙර තිබිච්ච අර එකට තියෙන බැඳීම, බිත්තිවල තියෙන ගල්වල තියෙන එක තමයි මේ තියෙන බැඳීම. අඩක් නිමු වටදා ගෙවල්, ගල් ලිපි, ශිලාලිපි, ශිලාඛම්, ඒ වගේම අද්දෝවනය කරන බඳු ඔබට පෙනේද? එසේ රජුනේ. මේ ස්ථානය පළවෙනි පරාක්‍රම බාහු රජු විජයබාහු රජු ප්‍රතිසංස්කරණය කරා. ඒ විතරක් නෙමෙයි. මෙතන තිබ්බ මේ ආසන්නයේ බෞද්ධ හා පාලි පිරිවණක්. මහා කාශ්‍යප රහතන් වහන්සේගේ කූටකර්ණ තිස්ස තෙරුන් වහන්සේ විතර මේ ස්ථානයේ වැඩ සිටියා. උන්වහන්සේ මේ ස්ථානයේ වැඩ සිටියා විතරක් නෙවෙයි, අහල පහල ඉන්න භික්ෂුන් වහන්සේලා උපසම්පදා කරන සඳහා යොදවා ගත්තා. අනුරාධපුර පොළොන්නරු යුග දෙක මාරු වෙන අවස්ථාවේදී මෙන්න මෙවැනි සැටයම් ශිල්පයක් ලැබිනවා. අඩක් නිම කරපු බෝධිකරයක්. මේකෙන් අඩක් නිම කරපු බෝධිකරයක්. ඒ ආසන්නයේ තිබෙන ගල්කන්
මේ චෛත්‍ය වටා තිබෙන චෛත්‍ය ප්‍රාකාර ආරක්ෂාවට බඳලා තියෙන බැරි. රාජ පෙනන ගල් කණු රජමාලිගාවක නඩබුන්. එසේ රජතුමනි. ආගමික නොවන ස්ථානයක නඩබුන් වන්නට පුළුවන්. හෝයා සීම ගෙවල් මේ ස්ථානයේ තිබෙනවා. ක්‍රිස්තු පූර්ව දෙවන තුන්වෙනි සියවසේ සිට අනුරාධපුර පොළොන්නරු යුගය දක්වා විහිදෙන හෙළේ මහා වංශ කතාවේ අර ගල් කණු තමයි අපි දිහා බලාගෙන ඉන්නේ. දනුවර නුඹට තේරෙනවද? එසේ රජතුමනි. එසේනම් පෙර රජ දවස තරගුම් පළවෙනි විජේබා පාදේශපාර්ශයෙන් මේ භූමිය සිපගත්තා. පණ්ඩුකාභය රජතුමාට ආරක්ෂාව දුන්න අර ඈත දුමරක්ක පබ්බත. උදුම්බරාගිරි එහෙම නැත්නම් දෝල පබ්බත. මෙතන ඉඳලා තමයි මාමාවරුන් වෙන ඔහු ජීවිතය ආරක්ෂා කරන්නේ. අපි යමු දනුවර දෙනට මේ ගල් කණු බලාගෙන ඉන්නවා හෙළයන්ගේ ඉතිහාසය ගැන අපිත් එක්ක කතා කරන්නට. අපේ හි ආයතුයි. අවසර රජතුමනි. මෙම පොකුණ සමහර විට මේ ස්ථානයේ තිබෙන්නට ඇත්තේ පෝය කිවිසියක් වන්නටත් පුළුවන්. නිශ්චිතව සඳහන් කර හැකි කිසිවක් නොබුණා මේ ගල් බැමි අපිට කියන්නේ අපේ ඉතිහාසයේ කතාව. මේ ඓතිහාසික කතාව නුඹට පෙනේද මේ සොඳුරු දසුන්? එසේ රජතුමනි. ద్వාරගල් දොරටුපාල රුවක් මෙතන නොපෙනුනකින් මේ නම් තිබෙන්නේ ආරක්ෂාවට බැඳී පොහොරක් වියේතිය. මහත් හෙළේ පෞද්ගත්වයේ කියාපෑම සඳහා පෙර රජදරුවන් ඉදි කරන ලද දෙවෙනිදී අප නැරඹිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ශෛලමය පිළිමයක කොටස් ආයුධ තිබෙනවා දනෝල් එකල පැවති විදු පිරිවන්ට. එසේ රජතුමනි. විහාරකේ රැඳින් පෙනෙන්නේ බෝධිගරේ. මේ ගල්කන් ඔය සීමා ගෙවල් ක්‍රිස්තු වර්ෂ 4 වෙනි 5 වෙනි සියවස්වල අපරබ්‍රහ්මී පුරාණ සිංහල ජටකසබ රජුගේ ප්‍රථම රාජ්‍ය වර්ෂයේ විසිබල නම් ගමෙහි වාසය කරන කිසියම් තැනැත්තෙකු ලද ප්‍රධානයක් පිළිබඳව දනුවර නුඹ සඳහන් වෙනවා. නුඹ දන්නේ මේ දේශ පිළිබඳව? එසේ රජතුමනි. භික්ෂුන් වහන්සේලාට කරන ලද ප්‍රධානයක් පිළිබඳව සඳහන් වෙන ශිලා ලිපියක් තමයි මේ පෙනෙන්නට තිබෙන්නේ. පහන් පත්තු කරන ස්ථානයක්. නුඹට පෙනේද දනුවර? එසේ රජතුමනි. ඔබට මතකයේ රැඳුනාද මහා සුන්දර දේවිය බිසව එදා දිමුලාගල රජතුමාගෙන් විචාරවුවා අකුමක්ද මගෙන් ඉල්ලා සිටි සතර දිග්භාගයෙන් වඩින ලද මහා සංඝයා වහන්සේලා හට කුටි ඉදි කර ගැනීම සඳහා. ඒ විතරක් නෙවෙයි කුඩකර්ණ තිස්ස රජතුමා විසින් කරන ලද බව තමයි සඳහන් වෙන්නේ. ප්‍රාග් ඓතිහාසික යුගයට දිවෙන කතාන්දරයක් තියෙනවා මෙතන. ඒ තමයි ඒ වැරළි ගිය ඉතිහාසයේ උදුම්බරාගිරි දුම්රක පබ්බත එහෙම නැත්නම් දිමුලාගල දෝල පබ්බත රාජින් බලාගෙන ඉන්න ගිරිසිකරේ දිහා පණ්ඩුකාභය රජුන්ගේ මාමාවරුන්ගෙන් තම ජීවිතය දැක ගන්නට චිත්‍ර කාලවේල වෙන යක්ෂයන්ගේ පිහිට ලබාගත් බව සඳහන්. ඉතිහාසයේ ලියවෙන්නට කලින් ලියපු යුගයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ වටිනාකමක් තියෙන අපිට හම්බෙන්නේ හරියම විරල ස්ථාන ටිකක්. ඒකෙන් ප්‍රධාන ස්ථානයක් ගන්න තැනක් තමයි නාමල් පොකුණ. අපි යායුතු තිබෙනවා. අපි කතා කරා විදුබිලි පිරිවන ගැන. ආර්ය චක්‍රවර්ති ගැන කතා කරා. ගුල්ලිගෝමි ගැන අපි කතා කරා. අපි යායුතුයි එම පිරිවන සංකීර්ණයට. අපි යායුතු චිත්‍රා කාලේ වේලයන් පණ්ඩුකාභය කුමරු ආරක්ෂා කරගෙන සිටි ස්ථානයේ. දනුවර අපි එහි යායුතුයි. එසේ රජතුමනි. අවසර ලැබෙනවා. දනුවර සඳහන් කරන්නේ. එසේ රජතුමනි. භික්ෂුන් වහන්සේලා ගෝවණේ කිරීම සඳහා ස්ථානයේ කිරීම සඳහා රජදරුවන් විසින් තිබෙන පොකුණ තාමත් බලාගෙන සිටිනවා වගේ. මේ ස්ථානයට මේ නම ලැබුණේ නාමල් පොකුණ කියා මෙන්න මේ ජලාශය නිසා. නාමල් පොකුණේ ලොකු ඓතිහාසික කතාවක් තිබෙනවා. ඒ වැරළි කතාව අපි බලමු. චේතිය කාලවේල යක්ෂයා හිරපු තැනට ගිහිල්ලා ඉවර වෙලා අර ඈට පෙනෙනවා ගල් වලින් තනමු පාලමක් තිබිච්ච බව. කලකුණා. මෙන්න මේ ආකාරයේ තමයි අර පිරිවෙන තිබී යන්නේ. අපේ හි ආයිතේ. එසේ රජතුමනි. මේ ශෛලමය පාලම තුලින් තමයි
නාමල් පොකුණට ඔවුන් ගමන් කරේ. භික්ෂුන් වහන්සේලා දසදහස් ගණනක් රහතන් වහන්සේලා වැඩ සිටි මේ භූමියේ නාමල් පොකුණ දක්වා උන්වහන්සේලා වැඩම කරේ මෙන්න මේ ගල්පාලම දිගේ. අපි යමු ගුරුලගෝමින් සිටි කලේ බෞද්ධ පාලි පිරිවෙන ලෙස ගණන් ගන්නා දනවරු ඒ පිරිවෙන වෙත අපි ආ යුතුය. මෙවැනි නටබුන් ජාතිය පෞරත්වයේ කියාපාන නටබුන් මේ අවට අපේ දෙනතර දිස්සයන්නේ මේ නටබුන් පළවෙනි විජයබාහු කාලිංග මාග ආක්‍රමණයෙන් පසුව සඳහන් වෙනවා භික්ෂුන් වහන්සේලා 7 දෙනෙක්වත් සිටියේ නැහැ කියලා වෙල මෙරට උපසම්පදා කර්මයේ පළවෙනි විජයබා රජතුමා රාමඤ්ඤ දේශයට ඇරියලු භික්ෂුන් වහන්සේලා උපසම්පදා කරන්නේ. ඒ විතරක් නෙවෙයි උදුම්බරා ගිරියෙන් එහෙම නැත්නම් ගවල පබ්බතෙන් තමයි යවලා තියෙන්නේ භික්ෂුන් උපසම්පදා කර්මය. ඒ සඳහා ධම්ම කතිකාවක් සිද්ධ වෙලා තියෙනවා. පළවෙනි පරාක්‍රම බාහු රජතුමා මහා කාශ්‍යප රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නිසංකලතා මණ්ඩපයේදී සිදු වෙලා තියෙනවා. ධම්ම කතිකාවක් සිද්ධ වෙලා තියෙනවා. අපි බලමු. ඉදිරියට ගිහිල්ලා ඉවරලා මෙන්න මේ පිරිවන ලංකාවේ ප්‍රථම බෞද්ධ පාලි පිරිවන ලෙස සඳහන් වෙන නාමල් පොකුණේ පවතින ලද්දා වූ පිරිවන අෂ්ටාවශේෂව ගිය පැරණි නටබුන්. එසේ රජතුමනි. දනුවර හිතට මහත් සහනයක් දැනෙනවා. එසේ රජ. පෙර රජ දවසේ අනුරපුර පොළොන්නරු විදුවල කන්දුකාබේ නිර්දේශනට තමා මහමහවරු ජීවිතේ බේරගත්තේ මෙන්න මේ ස්ථානයේ. කොතමන අගේදී නිර්දිය පොකුණ. ඔබට කෙනේද සියුම්ම නෙල ඇති කැටය? එසේ රජතුමනි. පොකුණේ. ජනසුතියේ නම් මේ පොකුණ ගැන බොහොම කතා ගොඩක් තිබෙනවා. මේ පොකුණේ තිබෙන විශේෂත්වය තමයි නුඹට නොපෙනේද මෙහි ජලය නිර්වන් පාටක් බව. එසේ රජතුමනි. එසේනම් මට පෙනෙන්නේ භාවනා කොටයක් විදිහට. මේ ශිලා ඉස්සරේ උඩ රහතන් වහන්සේ කෙනෙක් වැඩ සිටින්නට පුළුවන්. මේ නේදිය පොකුණ. දනුල් නුඹට නොපෙනේද මෙන්න මේ ගිරි ශිඛරය. දුමරක්ක පබ්බත උදුම්බරා ගිරි දෝල පබ්බත. එසේ රජතුමනි. මෙන්න මේ ගිරි ශිඛරය තමයි කලේ මහා නරවිරුවන්ට ආරක්ෂාව දුන්නේ. මෙතන තමයි පණ්ඩුකාභය රජු සටන් මෙහෙයවුවේ. නිශ්චිත සඳහනක් නැති වුණත් මේ තිබෙන මීට වසර දහස් ගානකට ඉදිරියේදී ගොඩනගන ලද ශෛලමය ප්‍රාකාරයක් මත ඉදි වූ කුටියක්. ඔබට අවසර ලැබෙනවා මේ ඇතුළට එන්න. මහා කාශ්‍යප රහතන් වහන්සේලා මේ ස්ථානයේ වැඩම සිටින්නට ඇත. පණ්ඩුකාභය කුමරු තම මාමාවරුන්ගේ ආරක්ෂා කිරීම සඳහා මේ ස්ථානයේ දෙවල පවත්වාගෙන ගිය බව. දනුවර ඔබ රාජපුරුෂයන්ට පයින්දයක් කියපිය යුතුය. විමුලාගල රජතුමා මහා සුන්දරා දේවිය බැහැදගීමට රජමාලිගයට ප්‍රවිෂ්ඨ වන බව. එසේ රජතුමනි. පෙරදා සුන්දරා දේවිය දුටු සිහිනය සැබෑවක් නම් උදුම්බරා ගිරියෙහි ධම්ම කතිකාවත උදුම්බරා ගිරි දුමරක පබ්බත දොල පබ්බත මාශිතනවා කලවෙනි පරාක්‍රම බාහු රජ දවස සිදු කරන ලද්දා වූ ධම්ම කතිකාව දේශ දේශාන්තරවල සිටින ජනයා වෙත ඉදිරිපත් කිරීම සඳහා දිබුලාගල ධම්ම කතිකාව ගැන යමක් සඳහන් කරන්නට ඕනේ. රාජපුරුෂයනි මහා අදුරාණෙනි මාද රජවාසලට එන්නට කියලා ආරාධනා කරවුවේ නුඹලාට යමක් ප්‍රකාශ කිරීම සඳහා. එහෙනම් බුද්ධ ශාසනයේ චිරස්තිය සඳහා දිඹුලාගල පුරාවත ධම්ම කතිකාව දිගහැරෙන වගනම් කාලිංග මාගයන්ගේ ආක්‍රමණයෙන් පසු පළවෙනි විජයබහා රජතුමා හට උපසම්පදා භික්ෂුන් වහන්සේ 7 නමක්වත් හොයා ගන්නට බැරි වුණා මේ ස්ථානයේ. මා සැලකරන වග සිටින වගනම් රාමඤ්ඤ දේශයේ පළවෙනි විජයබහා රජතුමා භික්ෂුන් පිටත් කර හැරියා උපසම්පදා කර්මය සඳහා. එතෙන් සිට රාමඤ්ඤ නිකාය ඇති වුණා. පළවෙනි විජයබහා රජු දවසේ උපසම්පන්න භික්ෂුන් වහන්සේ 7 නමක්වත්
නොසිටි බවද එකල්ලි එසමයෙහි රජු රාමඤ්ඤ දේශයට උපසම්පදාව සඳහා භික්ෂූන් වැඩම කළ බව සඳහන් වෙනවා. යුමරක්ක පබ්බත සිට සිරලක උපසම්පදාව සඳහා භික්ෂූන් පිටත් කර යවූ බවද ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. අනුරපුර යුගයේ ඇති වූ නිකාය ભેදය මහා විහාරය සේම අබේගිරි නිකාය ભેදය නිසා සංඝ සමාජය එකල ලක්දිව පැවති බුදු සසුනේ සංස්කෘතිය සඳහා මහා කාශ්‍යප තෙරුන් උදුම්බරාගිරිය සිට මහා පෙරකුම්බා රජ දවසේ මහා කාශ්‍යප තෙරුන් විනය සංගායනාව පවත්වපු බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. ගල් විහාරයේ මේ සඳහන් කොට ඇති ශිලාලේඛනයේ සඳහන් වන්නේ දිඹුලාගල ධම්ම කතිකාව සම්බන්ධයෙන් පෙරකුම්බා රජ දවසේ කරන ලද්දා වූ ධම්ම කතිකාවයි. දුමරක්කපද්දේ භික්ෂූන් 16000ක් සසුන්ගත කොට රජු අභිෂේක කළ බවද දින වශයෙන් 94,9100 දිනක සඳහන්ව පවතිනවා. ලේඛන ගණන් කර ලබන ලද්දා වූ අක්ෂර ගණන 1852ක් සංගායනාවට දින 7යි වර්ෂ 14ක් ගතව තිබෙනවා. දින 5117ක් සඳහන්ව තිබෙනවා. ලේඛනගත සූත්‍ර ගණන 9557යි. ත්‍රිපිටක ග්‍රන්ථ 2,95,000ක් සඳහන් වෙලා තියෙනවා. පාලි අක්ෂර 94,64,000ක් සඳහන් වෙලා තියෙනවා. බණවර 1,193ක් මේ සංගායනා කළ බවද සඳහන් වෙනවා. එසේනම් මහාන තවත් කටයුත්තක් සඳහා යක්ෂාගිරියට යාමට තිබෙන බැවි රාජපුරුෂයන්ට අනකර සිටව මිලිදා ගැමියාට මේ ස්ථානයට එන ලෙස අනකර සිටව අවසර ලැබෙන නුඹලාට යමක් පැවසීමට ඇතනම් මිලින්ද ගැමියා දනෝරු නුඹ රජවාසල ආසන්නයට පැමිණීමට අවසර ලැබෙනවා. එසේ රජතුමනි. අවසර ලැබෙනවා. පළවෙනි පරාක්‍රම බාහු රජතුමා නිසංකමල්ල රාජසභා මණ්ඩපයේ වෙත පැමිණ සාකච්ඡා කළ බව ජනසුද්ධිය සඳහන් වෙනවා. මගේ මතකයේ රජී තිබෙනවා උදුම්බරාගිරි දුම්රස පබ්බත දොළ පබ්බ දිබුලාගල පුරාව අතර දිග්භාගයෙන් වඩින ලද්දා වූ මහා සංඝයා වහන්සේලා අතර රාකනු ගල් කුටි ඉදිකිර දීම සඳහා මහා රහතන් වහන්සේලාට බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ඉදිකරන ලද්දා වූ මහා දල්පුට දනෝල් ඔබ මගේ සුන්දරා දේවියගේ බිසවගේ කිට්ටුම යෙහෙලියක් නොවන බවද නුඹ ඊටාම කුළුපගව සමග සිටින බව මා දනි. දනෝල් නුඹට මා පෙර දිනේ කාලිංග දූපතේදී නුඹ මාහට හමු වුණා. එනම් කුඩ කංගතිස්ස අද විසින් ඉදිකරන ලද්දා වූ නාමල් පොකුණු විහාරය තුළ ගල් කුටි ඉදිකර දීම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා එතුමිය මගේ බිසවුන් වහන්සේ ලෙස කරන ලද සේවය මාගේ කරමි. මිලින්ද නුඹ පැමිණි කාරණය මදන්න. නුඹ පැමිණි කාරණය නම් ධම්ම කතිකාව සිදු කිරීම සඳහා රජතුමා නිසංක ලතා මණ්ඩපයේට පැමිණි අවස්ථාවේදී ජනසුද්ධිය සඳහන් වෙනවා. නිසංක මල්ල රාජසභා මණ්ඩපයේ වෙත පැමිණි බව මා ස්ථානයේ දැන් සිටිනවා. කෙලේ මහා වංශ කතාව දිගහැරෙන වදනම් කෙලේ වංශ කතාව දිය වෙන වදනම් ඉදුම්බරාගිරි මහා කාශ්‍යප මහා රහතුන් වහන්සේ කුඩ කංගතිස්ස මොග්ගල්ලාන වෙනි මහා රහතුන් වල සිටි භූමියේ මහා පෙරකුම්බාවන් විසින් කරන ලද්දා වූ මහා සාගරයක් බඳු මේ මහා ජලාශය මගේ ආත්මය සිප ගන්නවා මේ සිහිනෙන්. මම සිහිනෙන් දකින්නේ සුන්දරා දේවිය දුරු සිහිනයමද මහා වනාන්තරයට යා යුතු තිබෙනවා. එසේ රජතුමනි. එසේනම් පෙරදා දුටු සිහිනය දැන ගැනීම සඳහා මා රාජපුරුෂයන්ට අනකර සිටියා. යක් හුරේට යා යුතු බව. එසේ රජතුමනි. කුයිනි සිටි තැන එසේ අපෙහි යා යුතුයි. තුමා යන රජවාසලෙන් යහපත් වන බව අපට පෙනෙයි. සුන්දර දේවිය මෙදීරා එසේ රජතුමනි. අර වසුන්දරා දියණිය සමග රජවාසලේ අස මුල්ලක් යනව සිටිනු මා දනි. මේ මන්දයන් පෙරදා මා දුටු සිහිනය මහට අස්සසිල්ලක් නොමෙත.
මා කුවේනි සිටි එකල එසමයේගේ සිටි තැනට මා යා යුතුව තිබෙනවා. සුන්දරා දේවිය අපෙහි යා යුතුයි. එසේ රජතුමනි. ඒ කුරක්කන් තල්පයක් විය හැකිය. මා ඔබට සුදුසු වෙලාවට පිරිනමන්නම් රජතුමනි. අවසර ලැබෙනවා. අවසරයි දෙවි. රස මොසු බොජුන් වළඳපු රාජ උත්තමයන්ට හා විසවුන් වහන්සේලාට මේ කුරක්කන් තලපය කුපමණ මිහිරි බොජුනක් වේද? මට මතක් වුණා අපේ ගෝත්‍රිකයන්ගේ කතාව. සුන්දරා දේවි, ඔබේ කතාව දන්නේද? නැත රජතුමනි. මා පවසන්නේ. රජුරෝ රාජෝත්තමයන් මහත් විඩාවට පත් වුණා. මහා ගණවනාන්තරයේ ගිහිල්ලා බොහොම විඩාවට පත් වුණා. දේවියට මාගේ විඩාව දැනුණා. ඔබ මාගෙන් විචාලා සිටියා. රජතුමා මහත් විඩාවකට පත් වුණ බව. එදා ඒ ස්ත්‍රිය විශාල මොර අහුරක් ඒ ගෝත්‍රික වැඩි කාන්තාව රජුරවන්ට පිළිගන්නේ. ඉතින් එදා ඉඳලා මම ඒ 50ම දීලා දුන්නා. ඔවුන් එදා ඉඳලා මොරාණ වර්ගයේ වුණා. ඒ ගෝත්‍රිකයන්ගේ කතා. අද දීලා කුරක්කන් තලපයක් විසුණු වහන්සේට පිළිගන්නවා. මේ තමයි අපේ කම. මේ කුරක්කන් සුවඳ සුන්දරා දේවියට දැනෙනවා ඇති. එසේ රජතුමනි. සිහිනය පිළිබඳව දැන ගැනීමට සුන්දරා දේවිය යක්කුරේට යාමට තිබෙනවා. ඔබ සතුටින්ද සිටින්නේ? එසේ රජතුමනි. ප්‍රීති අපේ යා යුතු තිබෙනවා. මේ විහිංග ගීත නාදය, මේ ගහකොළ, මේ සුළඟ, මේ භූමිය, හෙළයන්ගේ භූමිය. එසේනම් පෙර රජ දවස එකල එසමෙහි මෙම වන පියස ස්පර්ශය කරන්නට ඇද්ද කොපමණ රජ දරුවන්. දේවිය සුන්දරා දේවිය, මා දන්නා පරිදි නම් අප ගොඩක් දුර යා යුතු තිබෙනවා. මේ ගමන මට ඉතා වටිනා පුද්ගලයෙකු හමු වීම සඳහා සුන්දරා දේවිය දන්නවාද ඔහු කිමෙක්ද කියා? නැත රජතුමනි. දේවිය ඔහු තමා රටිනා. ඔහු මේ ප්‍රදේශයේම ගොඩාක් වැඩි ගිය දැන් දන්න කෙනෙක්. මම හිතනවා රාජපුරුෂයාට මං අණ කරා ඔහු සොයාගෙන එන්න කියලා. උදුම්බරගිරි රජතුමා දේවී සමග සපත් වෙනවා. මෙහෙම එසේ රජතුමනි. අවසර ලැබෙනවා. දේවිය මොහුට මා තවරා සිටියා. මේ ප්‍රදේශයේ සිටිනවා. මේ ප්‍රදේශයේ ඉතිහාසය ගැන දන්නා පුරවැසියෙක්. ඔහු තමා රටිනා. එසේනම් රටිනා සිටින ඉසව්වට අපේ ආයුතිය. එසේ රජතුමනි. අවසර ලැබෙනවා. නරදේ අවසර රාජෝත්තමයන්න් වහන්සේ. අවසර ලැබෙනවා. ඔබ රටිනා නම් තැනැත්තා නොවේද? මේ මහරජතුමනි. රාජපුරුෂයනි, මොහු රටිනා. එසේ රජතුමනි. මොහු ඉතා වැදගත් පුද්ගලයෙක්. මෙහෙව තමා අවසර රාජතුමානි. අවසර ලැබෙනවා. විසුණු වහන්සේ, මොහු ඉතා වටිනා පුද්ගලයෙක්. ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. මොහු මේ ඉතිහාසය දන්නා කෙනෙක්. මොහු පයින්ඩියක් කියවා තිබුණා. රාජපුරුෂයෙකු අතේ මොහු මෙහි ඉතිහාස කතාව දන්නා බව. එසේ රජතුමනි. රටිනා කුමක්ද? රජතුමනි, බුදුරජාණන් වහන්සේ වැඩම කරපු සමයේ යක්ෂයන් පළවා හැරලා තියෙන්නේ මේ යක්කුරේට. ඔවුන් ගඟ දිගේ යක්කුරේ හූ කියාගෙන ආපු නිසා මේක යක්කුරේ කියලා වරලා තමයි මේ පට බැඳුනේ මේ ගම්මානට මේ නාමය. එසේ යකුන් හුරේ ධම්ම පුතන. කුන් හොරේ දමා පුතන. යක්කුරේ. එසේනම් යක්කුරේ. ඔබට අවසර ලැබෙනවා. ඔබ මා සමග රාජපුරුෂයන් සමග මේ ගමනට සූදානම් විය යුතුය. මම කතාව අසන්නම් ගෝමතිය ළඟදී. අවසර ලැබෙනවා. අවසරයි. ඔබට යන්නට පුළුවන්. මම නැවත හමු වෙනවා. මේ ඉතාම කිට්ටු ඥාතීන් හිටියලුනේ මේ යක්කුරේ චිත්‍රකාල සහ කාලවැල කියන්නේ කුවේණිගේ මස්සිනා දෙන්නේ.
ඒ දෙන්න තමයි මේ රාජධානිය රජ කරපු යක්ෂ සේනාධිපතියෝ දෙන්න. එක්කෙනෙක් දිඹුලාගල අනිත් එක්කෙනා යක්කුරේ. මේවා රජතුමාට සැලකරන්නයි මගේ අදහස. විජේ කුමාරයා ලංකාවට වැඩම කරලා මේ රට අත්පත් කරගන්නකොට කුවේණිගේ කිට්ටුම ඥාතීන් හිටපු ප්‍රදේශයක් තමයි මේ දූමරක්ක පබ්බත කියන මේ ප්‍රදේශේ. ඒ යක්කුරියෙත් තිබුණා ඔවුන්ගේ ගල් කුටි. රටිනා ඔබ කියන දේ සත්‍යයි. මහා ගෝමති ඇල වඩුක පොළේ නාවක සමාගම තුල මෙහි කල මහ විශාල ජල ධාරාවන් මේ හරිත වනාන්තර මැදින් ගලා ගිය බව පොතපතේ සඳහන් වෙන තිබෙනවා සින්දරා දේවී. පෙළ හෙර රජ දවස ශාස්ත්‍රීය භාවයේ නැළලුණු කෙත්වත සාරු කරන ලද මහා සාගරය හා සම්බන්ධ වූ ජලාශ පද්ධතිය මෙයමයි. මහරජතුමනි කුවේණිගේ කිට්ටු ඥාතියෙක් මේ ප්‍රදේශයේ සිටියා. ඔහුගේ ඇයගේ මස්සිනා කියලා තමයි සටහන් කරන්නේ මේ චිත්‍රකාල කියන යක්ෂ සේනාධිපතියා. ඔහු තමයි මේ යක්කුරේ පාලනය කරපු යක්ෂ සේනාධිපතියා. ඔහු මහරජතුමනි මේ ගෝමති ඇල හරහා තමයි මේ මහා වැවට ජලය රැගෙන ආවේ. මේ වැවෙන් පස්සේ තවත් වැව් කට්ටලයක්ම තියෙනවා මේ නැගෙනහිර ප්‍රදේශයේට. මේ ප්‍රදේශයේම විශාල සස්ත්‍රික ප්‍රදේශයක්. කුඹුරු කිත්තතු යාය ගණන් තියෙන්නේ. මේ තමයි යක්ෂපුර පුරාණ වැව. මේ වැවට වතුර එන්නේ මහා වාලුකා නදියෙන් කපා හෙළන ලද ඒ ගෝමති ඇල හරහා තමයි මේ වැවට වතුර එන්නේ. මේකෙන් පුරාණ කාලේ රුවල් නැව් වලින් ඇවිල්ලා දාන්නේ පිටරටවල් වලට පවා ගෙනිහින් තියෙනවා. කදිමයි රටිනා ගෝත්‍රික වංශ කතාවේ මානව පරිණාමයේ උපත සිදු වූ තැන තමයි අර පේන්න තියෙන්නේ. ඒ රජතුමනි. ඔව් රජතුමනි. දැන් මේ ප්‍රදේශයේ කුවේණි කියන මේ කාන්තාවගේ එහෙම නැත්නම් මේ යක්ෂණියගේ ඥාති සොහොයුරෙක් ඉඳලා තියෙනවා මේ යක්කුරේ. ඒ කාන්තාවගේ ඥාති මිත්‍රයා තමයි චිත්‍රකාල කියන යක්ෂාධිපතියා. මේ යක්කුරේ පාලනය කරගෙන සිටිය ඒ යක්ෂ සේනාධිපතියා මේ ප්‍රදේශයේම වැව් අමුණු මේ සියලුම දේවල් සංවර්ධනය කරලා ඔවුන්ගේ ගෝත්‍රික ජනතාවත් එක්ක ජීවත් වුණ බව මේ ඉතිහාසයේ කියවෙනවා. ඒක මහරජතුමනි මේ දුම්බරගිරි පබ්බතේ සහ මේ යක්ෂපුර එහෙම නැත්නම් යක්ගිරිපුර කියන්නේ මේ ප්‍රදේශයට තමයි. මේ යක්ගිරිපුර තමයි හිටියා තියෙන්නේ මේ කාලවේල කියන යක්ෂාධිපතියා. මම මේ කතාව ඇසීමට කාලාන්තරයක් රජවාසලේ රැඳී සිටියා. චර පුරුෂයන් සතර දිග්භාගයට පිටත් කර හැරියා. අන්න අර පේන ඉසව්වේ සිට අපේ પરම්පරාවේ වංශ කතාවේ උදුම්බරාගිරි දුමරක්ඛ පබ්බත දොළ පබ්බත දේවිය නුඹ කිමක්ද සිතන්නේ ගැන? ඔබ සිතන දේ බව මා දනිමි. නුඹ පෙරදා මා සමග දෙදු දේ මාගේ මතකයේ රැඳිය. මෙහෙව එකල්හි සමයෙහි කුවේණි නම් ගෝත්‍රික කාන්තාව මේ වැව්තාවුලේ සිටි බව අපි දනිමු. පඬුකාභය කුවරුන් හට තම මාමාවරුන්ගෙන් දිවි බේරා ගැනීම සඳහා මේ වැව්තරද සහාය වුණ බවද පොතපතෙහි සඳහන්ව ඇත. එසේනම් මා රටිනාට අනකර සිටිනවා මෙම විස්තර අප සමග කියන්න. මාමාවරුන්ගෙන් බේරීම සඳහා මේ චිත්‍රකාල සහ කාලවේල කියන යක්ෂාධිපතියෝ දෙන්න යක්ෂ සේනාවකුත් සමග යක්කුරේට පැමිණෙනකොට මේ දාස්තොට කියලා ලොකු තොටුපොළක් තියෙනවානේ මේ. ඒ තොටුපොළ ගාවදී මහා යුද්ධයක් ඇති වෙලා තියෙනවා.
ඒ යුද්ධෙන් සේනාව 1000ක් මිය ගිහින් තියෙනවා. ඒ මියගිය සේනාව වෙනුවෙන් මහා සොහනක් හදලා විශාල පින්කමක් කරලා තියෙනවා බව මේ සලකුණු තිබෙනවා. ඒ සොහන අදත් තියෙනවා මේ දාස්වට වැව් යුරේ. ඒ වගේම මේ සියලුම දේවල් වලට ගිරිකණ්ඩ සිව කියන ඒ රජතුමා තමා මේ විශාල සේනාවක් එවලා පණ්ඩුකාභය කුමාරයාව මරණයටපත් කරන්න උත්සාහ කරලා තියෙනවා. මේ ගිරිකණ්ඩදීව රජුරුවන්ගේ පාලි කුමාරි තමා ජීවග්‍රහයෙන් මේ පණ්ඩුකාභය කුමාරයාගෙන ඇවිල්ලා මේ යුද්ධෙට නැවතුණා නම් නුඹ මේ තොරතුරු දැනගන්නට ඇත්තේ නුඹලාගේ මුතුන් මිත්තන්ගෙන් වෙන්නට ඇත. එසේ රජතුමනි. එසේ මාගේ මුත්තණුවන් තමා මේ බව පයසුවේ. මේක පුත්‍ර සහ කාලවර්ණ මාගේ සුවචකී කරු රාජ පුරුෂයන් ඔවුන් මහා රැකීමට මහත් වෙහෙසක් ගෙන තිබෙනවා. සතුරු කරදර පැමිණි හැම අවස්ථාවකම උදුම්බරාගිරි එම රජදරුවන් ආරක්ෂා කර දුන්නාසේ කාලවර්ණ සහ මේක පුත්‍ර මා නුඹ රාජ සේවයට කැඳවනවා. නුඹට මම ගම්වරයක් පූජා කරනවා උදුම්බරාගිරි ඉසව්වේ දුමරක්ක පබ්බතේ නුඹ රජවාසලට පැමිණිය යුතුය. දෙවිය පඬිතුමාට සැලකර සිටින්න රටිනා රජවාසලට වහාම කැඳවන්න ගියා. පණ්ඩුකාභය කුමාරයා මාමලා 7 දෙනාගෙන් බේරිලා මේ යක්කුරේට තමා ඉස්සල්ලාම කැටු අරන් තියෙන්නේ. මේ චිත්‍රකාල සහ කාලවේල කියන යක්ෂාධිපතියෝ දෙන්න මේ පණ්ඩුකාභය කුමාරයාගේ ආරක්ෂාවට යක්ෂ සේනාවකුත් එක්ක යක්කුරේට පැමිණිලා තියෙනවා. මේ එන අතරේ මගතොටේදී මුණ ගැහිලා තියෙනවා ගිරිකණ්ඩ සිව රජුරුවන්ගේ දූ කුමරිය පාලි කුමරි. මේ පාලි කුමරි බැහැදකලා මේ පාලි කුමරි තමන්ගේ තාත්තගේ සීසෑමේ මංගල්‍යෙට ඇඹුලා ආරයි යන ගමදී අතර මගදී මේ පණ්ඩුකාභය කුමාරයා සහ මේ යක්ෂ සේනාවට මුණ ගැහිලා තියෙනවා. මුණ ගැහිලා තියෙන වෙලාවේ මේ පණ්ඩුකාභය කුමාරයා පාලි කුමාරගෙන් අහලා තියෙනවා ඔබ කොහි යන්නේද කියලා. මා පියාණන්ගේ සීසෑමේ මංගල්‍යෙට ඇඹුලා ආරයි යන්නේ. ඒ එන අතර මගදී මේ පාලි කුමරිය නිකම් පාලිය නෙමෙයි ඔබ ස්වර්ණ පාලිය රැගෙන එනකොට ගිරිකණ්ඩ සිවගේ සේනාව ඇවිල්ලා ලුහු බැඳලා ඇවිල්ලා පණ්ඩුකාභය කුමාරයාට සටන් කරන්න සිද්ධ වුණා. ඒ මහා සිංහල සේනාවට ඒ ගිරිකණ්ඩ සිවගේ සේනාව 1000ක් සෙබළු කපලා මැරුවේ මේ යක්ෂ සේනාව එකතු වෙලා පණ්ඩුකාභය කුමාරයාත් එක්ක මේ දාස්තොට ඉවරදී තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. රටිනා ඉර බැස යන සන්ධ්‍යා යාමේ ඔබ පැවසූ දෙය මහා වංශ කතාවේ තවත් රන් අකුරෙන් ලියවන ඇත. ඔබ පවසන දේ සත්‍යයක්. ඔවුන් සමග යුද වැදිච්චි පණ්ඩුකාභය කුමාරයා ඒ සියලුම දේ පරද්දලා මේ පාලි කුමාරිය මේ ස්වර්ණපාලිය කුමාරිය ඇගෙන මේ දිමුලාගල ප්‍රදේශයට පැමිණිලා තියෙනවා. යක්ගිරිපුර කියලා වරලා තියෙන්නේ මේ කන්දක් තියෙන ලොකු කන්දක්. මේ කන්ද තමයි යක්ගිරිපුර කියන්නේ. යක්ගිරිපුර කුටි තියෙන්නේ ඕක ඇතුලේ. යක්ෂ සේනාධිපතියෝ ඕකේ තමයි හිටියේ. යක්ෂ ගිරිය. ඔව් යක්ගිරිපුර ස්වර්ණපාලිය රැගෙන මේ ධූමරක්ක පබ්බතේ සංගවිලා ඉන්න කාලේ තමයි මේ මුටසීව කුමාරයා ඉපදුනේ. මේ ධූමරක්ක පබ්බත මේ ගල්කුටියමයි. උන්වහන්සේ මේ යුද ශිල්ප යුද පුහුණුව ලබලා තියෙන මේ යක්ගිරිපුර මේ වැව් පිටිවල. මට හොඳට මතකයි අපේ මුත්තා මේවා මට පැහැදිලි කර කිව්වා. මේ යක්පුරේ කියන්නේ මේ යක්ගිරිපුර කියන්නේ මේක කළු යක්පුර කියනවා යක්ගිරිපුර කියනවා යක්පුරේ කියනවා. දැන් මේ සේරම එකතුණත් මේ යක්ගිරිපුර කියන මේ ප්‍රදේශය සිංහල ජාතියට බෞද්ධ ආගමට විශාල සේවයක් කරපු ප්‍රදේශයක්. මේ ප්‍රදේශේ රක්කම් බණ්ඩාමි සබ්බතෝ සබ්බේ බුද්ධා බලප්පච්චා පච්චේ කානංච යම් බලං අරහන්තානංච දේදේන රක්කම් බණ්ඩාමි සබ්බතෝ
ආරාමක් බඳු මහා නව තථාකාංගනයක් මෙම අනුරපුර පොළොන්නරු යුගවලදී මෙහි කෙත්වතු සපුරන ලද්දා වූ මහා ධාන්‍යාගාරයෙන් පිට කරන ලද දේශ දේශාන්තර වලට මේ නව තථාකාංගනයක් මේ තිබූ බව වඩුකපුන් සමාගමක් තිබූ බව නුඹ මා සමග පැවසුවා. එසේනම් අවසර ලැබෙනවා. ඒ ගෝමතී ඇති අරදිගේ තමයි දූම රත්න පබ්බතේ දක්වා ජලය රැගෙන ගිහිල්ලා තියෙන්නේ මේ යක්පුරේ මහා පුරාණ යක්පුරේ වැවෙන් මේ ගෝමතී අර දිගේම දූම රත්ක පබ්බතේට යනකම් ජලය රැගෙන ගියේ මේ ගෝමතී අර දිගේ. නුඹ මේ මහා වනාන්තරේ වසුන්දරා දියණිය නොවේද? එසේ රජතුමනි. දියණිය නුඹ කුමක් කරන්නේද මේ වනාන්තරේ? රජතුමනි, මා කැමැති ඔබ සමග රජවාසයට යන්න. අවසර ලැබෙනවා වසුන්දරා දියණිය. ඇයට ශිල්ප තක්ෂිලාවට මේ අතුල් කරන්න. එසේ රජ. සුන්දරා දියණිය ඔබට ජයශ්‍රී. ඔබට දීර්ඝායුෂ ලැබේවා සුන්දරා දියණිය. එසේ රජතුමනි. අවසර ලැබෙනවා දියණිය. මේ රැක බලා ගන්න. එසේ රජ. කියන මේ පුද්ගලයා ඇවිල්ලා මේ ප්‍රදේශයේ තිබිච්ච මේ වැව් අමුණු පෝෂණය කරලා ඔවුන් කරපු වැඩේ මේ සියලුම ප්‍රදේශවල ධාන්‍ය වගා කරලා දකුණු ඉන්දියාවට රැගෙන ගියා. මේ රුවල් නැව් එහෙම ඊට පස්සේ තමයි මේ ඇවිල්ලා මේ රුවල් නැවක් මෙතන එනකන් ආවනේ මේක දිගින්ම ඇවිල්ලා තියෙනවනේ අපේ මුත්තා කියනවා මේ රුවල් නැව ආවලු මේ හදපාන් විල්ලුව දක්වාම. හොඳයි. ඒ කතාව වැසීමට අපි කාලිංග දූපතට යා යුතු තිබෙනවා. කාලිංග දූපත. අන්න රැට පේන කාලිංග දූපත. මට මතක් වෙනවා දිව්‍ය අවදානයේ කියන කෘතිය. එදා මගේ පඬිත බමුණා මේක ගෙනත් දුන්නා. මට මතකයි. බන්දිවිල එගොඩ පත්තුව යක්කුරේ හඳපාන්නේ කාලිංග දූපත නාග භවනේ. අන්න රැට පේන නාග භවනේ. සංඝරක්ෂිත තෙරණුවෝ නාග ගෝත්‍රිකයන් දෙදෙනෙකුට මේ දූපතේදී අකුරු කරවපු බව වංශ කතාවේ සඳහන් වෙනවා. ජනශ්‍රුතිය සඳහන් වෙන පරිදි නම් මහා වාලුකා නදිය ගලා ගොස් ඇත්තේ මාර්ගය මීට ඉහතදී වෙනස්. කාලිංග මාගයන් විහාරයක් තනවා මේ මහා ඇල මාර්ගයක් තනවා ඇති බවද එම එය කාලිංග විල නමින් නම් වූ බවද මා දනිමි. සුන්දර වනපියස මැද තනිව නිහඬව ගලා බසින මහා වාලුකා නදිය ඉර වැස යන හැන්දෑයාමේ අපේ දැසට දිස්වන්නේ මහත් ප්‍රීතියක්. මා රජවාසලින් මෑත මාගේ රාජපුරුෂයන්ගෙන් ඉවත් වෙලා මා මේ තැනට පැමිණි මද අටසිල්ලක් ලබා ගැනීම. මා පෙරදා දුටු සිහිනය මාගේ සුන්දර දේවී බිසවුන් මා සමග පැවසුවා. ඉර පටාරෙන්නට මත්තෙන් අය මාහට පවසා සිටියේ වසුන්දර දවසේ ඉදිරි කාල හෝරාවන්හිදී සිරලක රාජප්‍රාප්තියට පත්වන ලද්දා වූ වඩුග පෙළපතිගේ කියන නායක්කාර වංශිකයෙකු ශ්‍රී වික්‍රම නමින් ඔවුන්ගේ සලුපිලි අදාගෙන මේ මහා වාලුකා නදිය සිරට පැමිණෙන බවය. මේ කතාවේ අපහා මුල සිටම රැඳී සිට අපගේ සහෘදයන් මා අනුතුරු බලා සිටිනවා ඇත. එසේම මේ කතාව මෙතන නිමවන්නේද නැත. මහා වනපියස මැදින් ගලන නිසසල ජලධාරාව මෙන් මහා සුන්දර ජලධාරාවක්. අන්න කාලිංග දූපත බලාගෙන සිටිනවා මහා අලියතුන් මහා වග වලසුන්ගේ නාදී අපිට යම් යම් වැහෙනවා. ඉර බෑ ගිහිල්ලා අඳුරට ගිහිල්ලා තරපුරුෂය බලාලා ඇති. උදුම්බරා රජතුමා කාට සැපත් වුණාද කියලා. ඔවුන් දන්නවා මා සිට නිසව්. මා මේ අනතුරු මාගේ ලේ මස් සැටනහර දියවනතුරු දුම්රක්ක පබ්බත දෝල පබ්බත උදුම්බරාගිරි දිමුලාගල විහාරයේ රැස් වී හිදෙන සැටි මා බලා ඉන්න. එහි පවතිනා ලද්දා වූ ශෛලමය ප්‍රාකාරවලින් සැදුනා ලද්දා වූ මහා ඉතිහාස කතාව සනිටුහන් කර ගැනීම සඳහා එහි සැඟව ඇති පාෂාණයක් වහාම රැගෙන අර ඈත පේන. තිදෙනාම ගොස් වහාම අරින වහායව
කෙමෙක්ද තා මේ රැගෙන ඉන්නේ රකිනා? රජතුමනි මේ පාසාන මේ මහා වාලුකාවේ තිබෙන මෙහි සැඟවී ඇති මාණික්යක් බව නම් මහට පිළි. මේ ඊට වටිනා මාණික්යක් බවයි. මහා වාලුකා නදිය මීට මාගේ බුදු පියාණන් වහන්සේ වැඩම කරන කාලයේ සිට මේ කාලිංග දූපත කියන මේ දූපත බෞද්ධ සිද්ධාස්ථානයක් හැටියට চিරාත් කාලයක් වැජබෙච්ච මේ මහා දූපත කාලිංග නාගගේ ආක්‍රමණයෙන් පසු මේ බෞද්ධ වේර විහාර විනාශ වී ගිහින් ඔහුගේ රජමාලිගාව මේ ස්ථානයේ තනාගෙන තියෙනවා. මහා සේනාව රඳවල තිබුණේ ආරක්ෂක මුර ස්ථානයක් හැටියට මේ කාලිංග දූපත තමයි යක්ෂයින්ගේ රාජධානියක් හැටියට මේ ස්ථානය අපිට සඳහන් කරන්න පුළුවන් වෙනවා. මොකද මේකේ යක්ෂයින් හිටපු බවට සාක්ෂි සහිත ඒ ගල්කණු වල සටහන් වෙලා තියෙනවා යක්ෂයින්ගේ රූප. මේ නදිය යට මණික් තීරයක් තිබෙන බව. ඒක එසේමයි රජතුමනි. එසේනම් රජ පුරුෂයන්ට අනකල හැකිය කැණීම් කටයුතු පටන් ගන්න කියලා. ඒක රජතුමනි වාර කරලා තියෙන්නේ මහා හැඩපැති බහිරවයාණන් වහන්සේට. උන්වහන්සේ ඒකට අත ගහන්න දෙන්නේ නැහැ කිසි කෙනෙකුට. උන්වහන්සේ ඒක රකින්න දිවි හිමියෙන්. නායක්කාර වංශික රජයෙකුට පමණයි මේක නිදහස් කරගන්න පුළුවන්. ඒකේ තියෙනවා යග්ගිරිපුර මහවනයේ නොනැසෙන වනස්පති උක්සේ පූර්ණ හෙවණැල්ලට සිංහ රූප දෙකක්. මේ සිංහ රූප දෙකේ උතුරු දෙස බලා සිටින සිංහයාගේ වම් ඇසට සිංහයාගෙන් පිමි 3ක් ගිය තැන මණික් 7ක් තියෙනවා. මේ මණික් 7න් සුදු මණික පමණයි ගන්න ඕනේ. මොහොතක් වටිනා නවතින. ඔබ මහා බුද්ධිමතෙක්. පිරිත් කියන්න ඕනේ පිරිත් මණ්ඩප් එකේ තියලා. ඊට පස්සේ අනිත් මණික් 6ක් එතෙන්ද එනවා. හැබැයි මේකට ධාරා බිලිදී ගණු කියලා තියෙනවා. ධාරා කියන්නේ දරුවෙක්ද කොහෙද හාමුදුරනේ අපේ දරුවෙක් බිලි දීලා මේක ගන්න ඕන. මේක අයිති වෙන්නේ රජ කෙනෙකුට විතරයි. රජ කෙනෙක් ගාව විතරයි මේ මණික් 7 තිබිය යුත්තේ. වෙන කිසි කෙනෙක් ගාව තිබිය යුතු නැහැ. ඒක තියෙනවා ඒ පොතේම ලියලා ඒ ගල් කණුවේම ලියලා තියෙනවා. ඔබ කියන ඔය ගල් කණුව කොහෙද පිහිටලා තියෙන්නේ? ඒක යග්ගිරිපුර මහවනයේ ඒ යක්ෂයෝ හිටපු ගල්ලෙනේ තියෙන්නේ. අර ඈත පෙරණ දූපතේ නොවේද? මේ කාලිංග දූපතේ නොවේද? මේ දූපතේ නැගෙනහිර දිශාවට යනකොට තියෙනවා යග්ගිරිපුර කියලා කන්ද. කාලිංග මාගයන් විශේෂිත නේද? අනුරාධපුර පොළොන්නරු යුගයේ සියලුම සිද්ධාස්ථාන සියලුම දේ විනාශ කරේ. මේ කාලිංග නාග මාග හිටපු මේ තියෙන්නේ මන්දිරේ තිබිච්ච කොටස තමයි මේ තියෙන්නේ. මේක තමයි මන්දිරේ තිබුණේ. මෙහෙන් රුවල් නැව් එනවා. නේද රටිනා? සයිතුමනි මේ කාලිංග දූපත නිරීක්ෂණය කරලා බලලා යන්න කියලා තමයි අපි ආවේ. හොඳයි. මේකේ වටිනා වස්තුන් තියෙනවා. අපේ වේර විහාරවල නටබුන් තියෙනවා. කාලිංග මාග ඇවිල්ලා මේක විනාශ කළා. යාගේ රජමාලිගාව හදලා බින්දේවල් හදලා මේකේ විවිධ නටබුන් ඉතුරු වෙලා තියෙනවා. අපි මේ බලන් ආවේ ඒවැ නටබුන්. මේකේ ඉතිහාසය කියන්න ගත්තොත් එහෙම අපේ මහරජතුමනි මේක බුදුරජාණන් වහන්සේ මේ ලක්දිවට පහළ වෙන්නත් ඉස්සෙල්ලා මේක යක්ෂයින්ගේ භවණක්. ඊට පස්සේ නාග ගෝත්‍රීන්ගේ භවණක් බවට පත් වුණා. ඊට පස්සේ පන්සල් වෙහෙර විහාර හැදුනා. ඊට පස්සේ මේක කාලෙන් කාලේ විවිධ රජවරුන්ගේ සිද්ධාස්ථානයක් බවට පත් වෙලා අද විනාශ මුඛයට ගිහිල්ලා. මේකේ විශාල වස්නා වස්තුන් මේ පොළොව යට සැඟවිලා තියෙනවා. මේ යග්ගිරිපුර මහ වනයේ තියෙන විශාල වස්තු කන්ද අද පොළොව යට නිරුපද්දිතව ඒවා තියෙනවා. ඒවා රැකගන්න, ඒවා ගොඩගන්න මිනිස්සු උත්සාහ කරනවා. මේක රැකගන්න ඔබ වහන්සේලාගේ ඊට ආරක්ෂාව ලබා දෙන්න කියලා. තවත් කීමට තිබේද? තවත් තවසීමට දී තිබේද? එතුමනි මේකේ 4 වෙනි වීර පරාක්‍රම රජතුමා රජ පැමිණෙනකොට මේකේ එක හාමුදුරු කෙනෙක් උපසම්පදාවකට ගන්න උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. රටිනා නුඹ හරි. මාගේ මතකය නිවැරදි නම් පළවෙනි විජයබහ රජු දවස එකල්හි රාමඤ්ඤ දේශයට උපසම්පදා කර්මය සඳහා පිටත් කළ බව මා දනිමි. දූමරක්ක පබ්බතෙහි තිබෙන සම්බන්ධය නුඹ දන්නවාද? දූමරක්ක පබ්බතයයි
දහස් තොටෙන් ගොඩ වුණාම බූමරක්ක පබ්බිතේට යන්න මේ රුහුණේ මිනිස්සු මාගම මිනිස්සු රජරට මිනිස්සු මේ කවුරුත් එකොඩ මෙකට උනේ මේ තොටුපොලෙන් තමයි රජ කාලේ ඉඳලා මහා කාශ්‍යප තෙරණුවෝ මහා විදු පිරිමණක් හිටිබී බව දන්නවද? නම්මල්පුනේ ආසන්නේ. එහෙමයි රජතුමනි. එසේනම් අපේ අර පෙනෙන ඈත කාලිංග දූපත සහ දූමරක්ක පබ්බතේ මනා සම්බන්ධතාවයක් ඇති බව නුඹ නොදන්නේ? දන්නේ. ඒ ධර්මයේ සංගායනා කරන්නට ඇත්තේ දිබුලාගල දූමරක්ක පබ්බතේ. එහෙමයි සතර දිග්භාගයෙන් වඩින ලද්දා වූ සංඝ තෙරණුවන් මාගේ බිසෝවරුන් විසින් මහා නාහිමියන් ගෙන් වැඳ නමස්කාර කර ඉල්ලා සිටියේ අවසරය ලබා දෙන ලෙස එම ගල් කුටි ඉදිකිරීමට. එදත් මේ මහා රහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් විවිධ කාල සීමාවල විවිධ නායක හාමුදුරුවරු මේ යක්ෂපුර ප්‍රදේශයෙන් ඉපදිච්ච අය මහාන වෙලා මේ පන්සලේ නායකත්වයේ අරගෙන පඬිත මහා විනයගරුක භික්ෂූන් වහන්සේලා හැටියට හිටිය කියලා කියන්න පුළුවන්. එක දින මා සමග පැවසුවා මේ වනයේදීම හමු වෙන වෙලාවේ මාගේ බිසව සමගම. ඔව්. ඔබ පවසා සිටියා අනාගතයේදී දිබුලාගල දූමරක්ක පබ්බතේ දෝල පබ්බතේහි නායක ස්වාමීන් වහන්සේ කෙනෙකු ගෝත්‍රිකයන්ගේ නායකත්වයේ දරන කෙනෙකුගේ පුතුණුවන් කෙනෙක් වෙන බව අනාගත වාක්‍යයක් කියලා තිබ්බ ඉසුවරෙක් හිටියයි කියලා. ඔහුත් හිටියේ මෙන්න මේ දූපතේ. මේ කාලිංග දූපතේ හිටියා නාග ගෝත්‍රිකයෝ. ඒ නාග ගෝත්‍රීන්ගේ නාග දරුවන්ට මේ අංගරක්ෂිත හාමුදුරුවෝ අකුරු කරලා තියෙනවා. මදක්. මේ ඉසව්වෙන් ගියාම හරිම පහසුයි යන්න. වඩිනා කාලවර්ණ ජයශ්‍රී මහා වාලුකා නදී තීරයේ සිට පෙර රාජදරුවන්ගේ ස්පර්ශ ලද මේ භූමියේ සිට මේ පුණ්‍ය භූමියේ සිට මාද ප්‍රාර්ථනා කරනවා. ජයශ්‍රී වහන්සේට ජයශ්‍රී නුඹලාට යහපතක්ම වේවා. සුන්දරා දේවිය සුන්දරා නුඹගේ මතකයේ රැඳී තිබෙනවා සතර දිග්භාගයෙන් වඩින ලද මහා සංඝයා වහන්සේලාට ගල්කුටි ඉදිකිරීම සඳහා නුඹ මාගෙන් විමසක් දැන් සිටින්නේ නුඹද මාද මාගේ සුන්දරා දේවිය සිහිනෙන්දුතු සුන්දරා දේවිය අප සිටින්නේ සුන්දරා දේවිය මිහිදන් කළ තැන. නුඹ මාහට කියා සිටියා මේ කුමක්ද අරුමේ කියා. මා පවසන්නම් මේ අරුමේ කුමක්ද කියා. සුන්දරා සිහිනෙන්දුතු සුන්දරාව සුන්දරා දේවිය සැබවින්ම සුන්දරා දේවිය විය යුතුය. මේ පෙරමග අපට යා යුතු මග බොහෝමය. සුන්දරා නුඹ නම් මහා පින්වන්ති. මාගේ මතකයේ රැඳී තිබෙනවා මහා නාහිමි ඖෂධ පකුණට වැඩම කළ අන්දම බුදුන් වහන්සේගේ ලංකා ගමනේදී එම පකුණ ස්නානය කිරීමෙන් නිහි ජලය පානය කිරීමෙන් දීර්ඝායුෂ ලැබෙන බව මානුබට පවසා සිටිනවා. ඔබ යසා සිටියා. ඒ සමයෙහි එකල් නුඹ අසා එසේ මහරජතුමනි. එසේනම් මෙහි ගෝත්‍රිකයන් සිටි බවද මානුබට සීනෙන් දුටු බව පැවසුවා. සුන්දරා දේවීද අනුකුත් බිසවුන්ද සීනෙන් දුටු දනූර් සමගින් පවසා සිටියා මෙහි ගෝත්‍රිකයන් සිටි බව. එසේනම් එම ගෝත්‍රිකයන්ගේ නිජබිම විය යුත්තේ ඒ වැළලී ගිය ඓතිහාසික කතාවත් දිඹුලාගල පර්වතයේ යට සංගවී තිබිය යුතුය. සුන්දරා තුමනි මානුබට කියන්න මේ දුටු සිහින. ඒ සිහිනේ කොපමණ මිහිරිද යත් නුඹද මාද එක් දිනක රාජපුරුෂයන් ලවා මහා ගිරි දුර්ග පසු කරමින් මහා වනාන්තරයේ ගමන් කළ හැටි දෝලාකරුවන් නුඹද මාද ඔසවාගෙන ගියා. නුඹගේ මතකයේ මහා නාහිමි බහැදුවා. නුඹ අවසර ගත්තා නොවේද? සතර දිග්භාගයෙන් වඩිනා ලද මහා සංඝයා වහන්සේලා හට උඩුම්බරා ගිරිහි ගල්කුටි ඉදිකිරීමට. ඒ සුන්දරා දේවිය තමයි මේ තැනෙහි වැළලී සිටින්නේ. ගල්දොර සයක් ඇත
දොර සයක් හම්බ වන තැන රන් දොරක් නැති. මෙන්න මෙතන ඒ තැන සුන්දරයි. මා නුඹට සුන්දරයයි ප්‍රකාශ කරමින් මෙතෙන් සිට. නුඹ සුන්දරයි. නුඹද මාද සිටින්නේ සුන්දරා දේවිය වැළලී තැන. මේ පෙරණා ලද්දා වූ පොකුණ යට ගියාව මේ තිබෙන ගල් කුහරය මේ පොකුණ රැක ගන්නා මහා පර්වත රාජ්‍යයක් විසින් පෙනී සිටින්නේ සුන්දරා දේවියගේ වැළලුණු ඓතිහාසික කතාව මතු පරපුරට කියා දීමට වෙන්නට පුළුවන් සුන්දරා දේවිය. එසේ නොවන්නේද සුන්දරා දේවිය? ඒසේමයි මහරජතුමනි. එසේනම් සුන්දරා දේවිය නුඹට දීර්ඝායුෂ ලැබෙනවා. මා කියා සිටියා ඖෂධ පොකුණ ගැන. සුන්දරා දේවිය එදා ඉදිකල සතර දිග්භාගයෙන් වඩිනා ලද්දා වූ බිසෝවුන් වහන්සේලාට නුඹ ඉදිකල දුන්නා කොටිවල සිට ඔවුන් මහත් ධන ධාන්‍ය වඩා රහත් භාවයට පත් කරා පමණක් නොව ධම්ම කතිකාවද මාතලේ අලුලෙනින් පසු දිඹුලාගල කර බව නුඹ දන්නේ. එසේනම් මහා පරකුම්බා රජ දවස ගල් විහාරයේ ශිලාලේඛනයක් තනා එහි දිඹුලාගල ධම්ම කතිකාව කර බව සඳහන්. මහා පරකුම්බා රජු එදා නිසංක ලතා මණ්ඩපයේට පැමිණ විසිතුරු මලින් සරසා මහා කාශ්‍යප තෙරේ ධම්ම කතිකාව කළ බව සඳහන්. සුන්දරා දේවිය මේ තැනේ තමයි පණ්ඩුකාභය කුමරුන් තමාගේ මාමාවරුන්ගේ ග්‍රහණයෙන් මිදීම සඳහා පාවිච්චි කරපු මේ ගිරි දුර්ගේ පළටියාවේ රජමහ විහාරය. මෙතනට කිව්වේ බැලුම්ගල කියලා. බැලුම්ගල යනුවෙන් අදහස් කළේ කුමක්ද රජතුමනි? දේවිය බැලුම්ගල යනුවෙන් අදහස් කරේ උඹට පේනවා ඇති මේ ගිරිසිකරේ තරණය කරපුවාම උඩුම්බර ගිරිය. එහෙම නැත්නම් දූමරක්ක පබ්බත උඹට පේන්නේ. එසේ රජතුමනි. අර පේන මනස්කාන්ත දර්ශනය තිබෙන්නේ උඩුම්බරාගේ. චරපුරුෂයන් වඩා නිතරම රජතුමා මේ ඉසව්වේ ආරක්ෂාව පිළිබඳ කපළු ඇති කළා. මේ තැනේ උඹගක් තිබෙන මාළු මාගන්තර බලා යාම සඳහා ඔබ දිගු නිහඬියාව එමන්ද සුන්දරා දේවිය. එදා දුටු සිහිනය ගැන ඔබ තාමත් සිහිතනවාද? එසේ රජතුමනි. නුඹ මහත් සොම්නසිකෙන් සිටින බව නම් පෙනේ. මේ මන්දයන් සුන්දරා දේවියගේ ජීවිතයේ සුන්දරම දවස් තිබුලාගල පුරාවත තුල ගැබ්වී තිබෙන බව මා දනිමි. මට ඇසේ. ඊට පසු අපේ ආයතනයේ මේ කතාව කීම සඳහා තිබුලාගල විහාරයේ සේන තෙක් මාන රජතුමනි. සුන්දරා නුඹ සිහිනෙන් දුටුව දෙය යථාර්ථයක් වීම සඳහා මහා නාහිමි බලා සිටිනවා. අප එහි යා යුතු තිබෙනවා. එසේ පෙරදින නුඹ දුටු සිහිනය යථාර්ථයේ සැබෑවක් වී නම් මහා නාහිමි වරුන් ඉදිරියේ එදා මහා සුන්දරා දේවිය ගල් කුටි ඉදිකිරීම සඳහා සතර දිග්භාගයෙන් වඩිනා ලද බිසවුන් වහන්සේලාට සිහිනේදී ඔබද මාද දුටු දේ යථාර්ථයක් බව කීම සඳහා ජනී ජනයා උපන් ජනී ජනයා බලා සිටිනවා. එසේනම් උදුම්බරාගිරි දෝලපබ්බත දුම්බරක්ක පබ්බත දිඹුලාගල පුරාවට මහා නාහිමිට අපි සැලකර සිටිය යුතුයි. දිඹුලාගල පුරාවත සිහිනෙන් දුටු දේ යථාර්ථයක් වනු දැකීමට ලොවැසි ජනතාව බලා සිටින බව. එහි යා යුතුයි සුන්දරා.